මචං පොඩ්ඩක් ඉන්න. මම දන්නවා දැන් මට දැන්නේද. එක පැත්තකින් ආර්ථික ප්‍රශ්න, තවත් පැත්තකින් පවුල් ප්‍රශ්න, තව පැත්තකින් සමාජයේ බලපෑම් ඔක්කොම එකතු වෙලා උඹව හිර කරනවා වගේ දැනනවා නේද? මචං මට එකක් කියන්න දෙන්න. ඔය කලබල වෙලා හිත පාලනය නැති කරගෙන ගන්න තීරණ වලින් ප්‍රශ්න විසඳෙනවද? නෑ මචං. ප්‍රශ්නය තවත් ලොකු වෙනවා විතරයි. මචං උඹ මේ ලෝකේ පළවෙනි පාරට නෙමේ ප්‍රශ්නයකට මුහුණ දෙන්නේ. ඕනම මහා කන්දක් නගින්න පටන් ගන්න එක අඩියයි. උඹේ ජීවිතේ ප්‍රශ්නත් ඒ වගේ. උඹ හිතාගෙන ඉන්නේ මේ ප්‍රශ්නයත් උඹේ ඉවරයි කියලා. නමුත් මචං ඇත්තටම උඹේ වෙන්නේ මේ උඹ තවත් ශක්තිමත් වෙන එක. මැනිකක් ඔපමට්ටම් ඉන්නේ ගල් එක්ක ගැටෙනකොට. උඹත් ඒ වගේ. මේ ප්‍රශ්න උඹව කඩා බිඳ දාන්න නෙමේ. උඹව ඔපමට්ටම් කරන්න එන දේවල්. මචං ප්‍රශ්නයක් ආවම පැනලා දුවන්න යන්න එපා. කලබල වෙලා තීරණය ගන්න එපා. උඹේ ශක්තිය මොකක්ද කියලා උඹව මතක් කරගන්න. උඹට බැරි දෙයක් මේ ලෝකේ නෑ මචං. අද තියෙන ප්‍රශ්නේ උඹට හෙට වෙනකොට මතකවත් නැති වෙයි. ඒත් අද උඹ විසින් ගන්න තීරණය උඹේ ජීවිතේ හැරවුම් ලක්ෂය වෙයි. සහෝදරයා, උඹ තනියම නෙමෙයි. මේ ලෝකේ අපි හැමෝම මොකක් හරි සටනක ඉන්නවා. හැබැයි මම උඹෙන් ඉල්ලන දේ එකයි. උඹේ වටිනාකම ওই ප්‍රශ්න වලට උගස් කරන්න එපා. උඹ සටන් කරන්න පුළුවන් කොල්ලෙක්. උඹට පුළුවන් මේකෙන් ජය ගන්න. අද ඉඳන් හිත හදාගන්න. මම මේකට කලබල වෙන්නේ නැහැ. මම මේකට මුහුණ දෙනවා කියලා. එහෙනම් මචං ඔළුව කෙලින් තියාගෙන ඉස්සරහට යමු. මේකත් ගෙවිලෙයි. ජය නියතයි. වැඩේ පටන් ගමුද?